මේ වීඩියෝ කරන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් පර්සනල් ෆයිනෑන්ස් සම්බන්ධව මම කරපු වීඩියෝ එකට සෑහෙන කට්ටිය කමෙන්ට් කරා සහ මට සෑහෙන ඊමේල් ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා මගේ ට්‍රැකර් එක ඉල්ලලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඒතර මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මගේ ට්‍රැකර් එක ඔයගොල්ලන්ට පෙන්නලා ඒ ට්‍රැකර් එකේ කොතනින්ද පටන් ගන්න, මොනවද කරන්න ඕනේ, මොන වගේ ස්ටෙප්ස් තියෙන්නේ, ඊට පස්සේ කොහොමද ඒක ඩේලි කරන් යන්නේ කියන එක මම සම්පූර්ණයෙන් පෙන්නනවා මේකෙන්. ඒතර ඔයාට තේරෙනවා කොහොමද මේ ට්‍රැකර් එකේ ඉස්සලාම ඔයාට හම්බුනට පස්සේ මොන වගේ දේවල්ද ඔයාට කරන්න තියෙන්නේ සහ ඒක කොහොමද ඔයාටම ගැලපෙන විදියට හදාගන්න කියන එක. එතකොට ඔයා මේ වීඩියෝ එක නම් ඉස්සෙල්ලාම මගේ channel එකේ බලන්නේ. ඔයාට දැන් හිතාගන්න බැරුව ඉතින් මොනවද මේ කියවන්නේ කියලා. මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා personal finance management ගැන. ඔයා කොහොමද personal finance manage කරන්න වාගේ ඒකට system එකක් හදාගන්නේ කොහොමද? ඒ system එක හදාගන්නකොට මොන වගේ දේවල්ද ඔයා බලන්න ඕනේ කියන එක මම පැහැදිලි කරනවා. සහ මම මගේ system එක හදාගත්ත විදියත් මගේ සිස්ටම වාට ෆ්‍රී ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් විදිත් මං ඒකෙන් පැහැදිලි කරනවා. එතකොට මගේ කීප විදිට මට සෑහෙන ඊමේල් ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා. ඒ නිසා තමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ විශේෂයෙන්ම. එතකොට මේකෙන් ඕනම කෙනෙක්ට මගේ ට්‍රැකර් එක ගත්තට පස්සේ ඒක කොහොමද කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඔයාටත් මගේ ට්‍රැකර් එක අවශ්‍යයි නම් ඔයාට ඉස්සෙල්ලාම තියෙන මගේ කලින් වීඩියෝ එක බලලා ඔයාට පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන්, අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවද මම මේ ට්‍රැකර් එකේ කරන්නේ සහ මොනවද ඔයාට එකෙන් හම්බෙන දේවල් මොනවද කියලා. ඊට පස්සේ මම ඒකේ සඳහන් කරන විදිහට ඔයාට ඒ ට්‍රැකර් එක ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ ට්‍රැකර් එක ඉස්සෙල්ලාම කොතනින්ද පටන් ගන්න, මොන වගේද මේ ට්‍රැකර් එක සහ මොනවද ඔයාට කරන්න තියෙන්නේ කියලා. එතකොට ඔයා ඉස්සෙල්ලාම ට්‍රැකර් එක ඕපන් කරාම ඔයාට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. කවර් ෂීට් එකක් තියෙනවා, ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා, ප්ලෑන් කියලා ටැබ් එකක් තියෙනවා, ට්‍රැක් කියලා ටැබ් එකක් තියෙනවා. එතකොට මේ ට්‍රැකර් එක මම හදලා තියෙන්නේ Excel වල. නමුත් ඔයාට advanced Excel skills ඒව කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ට්‍රැකර් එක පාවිච්චි කරන්න. ඔයාට සාමාන්‍ය මම මේ කියන විදිය follow කරලා ඔයාට මේ ට්‍රැකර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලාම පටන් ගත්තොත් මෙන්න මේ cover sheet එකෙන් මම දාලා තියෙනවා මෙතන මෙන්න මේ green color වලින් enter your name කියලා. ඔයාට තියෙන ඔයාගේ නම මෙන්න මේ විදියට type කරගන්න. ඊට පස්සේ මෙතන steps ටික මම දාලා තියෙනවා ඔයාට අමතකුණොත් හරිවට අවශ්‍ය නම් ඒ ස්ටෙප්ස් ටික රිෆර් කරන්න පුළුවන්. ඒ ස්ටෙප්ස් ටික මෙතන මම සමරි එකක් විදිහට තිබ්බට මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් ඒවා විස්තර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් ඩෑෂ්බෝඩ් එකට මේකේ තමයි සමරි එක. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන් data ටික දැම්මට පස්සේ මේකේ තමයි සම්පූර්ණයෙන් ඔයාට සමරි එක බලා ගන්න වෙන්නේ. මෙතන ඔයාට මුකුත් කරන්න දෙයක් නැහැ. මොනවත් එන්ටර් කරන්නවත් මොනවත් කිසිම දෙයක් කරන්න නැහැ. මෙතන අන්තිමට ඔයා data ටික දැම්මට පස්සේ මෙතනට එනවා මේ ඔක්කොම ටික මම එක පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ plan කියලා ටැබ් එකක් තියෙනවා. මේක තමයි ඔයා ඉස්සෙල්ලාම පටන් ගන්න ඕන තැන. මේ plan කියන ටැබ් එකෙන් තමයි ඔයා ඔයාගේ ඉදිරි මාස 12 බජට් එක හදන්නේ. එතකොට ඉස්සෙල්ලාම තියෙනවා enter starting month කියලා මෙන්න මේ yellow color වලින් මම දාලා තියෙනවා. මෙතන තියෙන්නේ ඔයා මේ බජට් එක පාවිච්චි කරන්න ඉස්සෙල්ලාම පටන් ගන්න මාසෙ තමයි මෙතනට දාන්න. එතකොට ඔයාගේ details ඔයාගේ expenses income ටික දාන්නේ ඕගස්ට් මාසේ නම් ඔයාට පුළුවන් ඕගස්ට් 1 වෙනිදා ඉඳන් මේක පටන් ගන්නවා කියලා දාන්න දිනේ. ඔයා බජටින් එක පටන් ගන්න මාසේ පළවෙනි දවසේ තමයි මෙන්න මෙතනට දාන්න ඕනේ. ඒතර මම මේ ට්‍රැකර් එක හදලා තියෙන්නේ dynamic time series එක. ඒ කියන්නේ ඔයාට පුළුවන් මේ ට්‍රැකර් එක ඕනම කාලයක පාවිච්චි කරන්න. 2027, 2028, 2050 වුණත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම හදලා තියෙන මේ විදිහට ඔයා මෙතෙන්ට දාන date එක අනුව මුළු සම්පූර්ණ ට්‍රැකර් එකේ time series එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි financial modeling වලදී ඒකට කියනවා dynamic financial models කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මුළු model එකම වෙනස් වෙනවා ඔයා දාන time series එකේ පළවෙනි input එක මත. මම දැනට මෙතන දානවා 2026 ඕගස්ට් 1 වෙනිදා කියලා. එතකොට ඕගස්ට් ඉඳලා 2027 ජුලයි වෙනකන් මාස 12ක කාලයකට ඔයාට ෆෝකස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ බජට් එක හදා ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ බජට් කියන එකේ තේරුම? බජට් කියලා කියන්නේ ඇක්චුවල් දේවල් නෙමෙයි. කියන්නේ ඔයා ඇත්තටම කරන එක්ස්පෙන්සස් ඇත්තටම ඔයාට හම්බෙන දේවල් නෙමෙයි මෙතන දාන්නේ. මෙතන දාන්නේ ඔයා ඉදිරි මාස 12 ඔයාට හිතෙන විදියට ඔයාට හම්බෙන ඉන්කම් එක තමයි මෙතන දාන්නේ. ඒ විදිහට තමයි මේක හදන්න ඕනේ. එතකොට උදාහරණයකට මම ඕගස්ට් දාලා මෙතන දානවා මගේ ඉන්කම් එක සැලරි එකක් නම් ඔයාට හම්බෙන්නේ සැලරි කියලා දැම්මා. අපි හිතමු ඔයාට හම්බෙන්නේ 1,50,000ක් කියලා මාසෙට. මෙන්න මේ විදිහට 1,50,000 දාලා ඒක කොපි කරලා මෙන්න මේ 2027 ඒ කියන්නේ සම්පූර්ණ මාස 12ටම මෙන්න මේ විදිහට ඔයාට දාගන්න පුළුවන්. අපි හිතමු ඔයාට හිතෙනවා නම් 2027 ජනවාරි වලදී ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා සැලරි වැඩි වෙනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට හිතනවා නම් ඒක වැඩි වෙන්නේ 25000කින් කියලා. එහෙනම් 1,75,000 කියලා මෙන්න මෙතෙන්ට දාලා එතනින් ඉස්සරහා දිගටම 1,75,000 කියලා ඔයාට දාගන්න පුළුවන්. එතකොට ඔයා මෙතන හිතන්න ඕනේ මේක ඇක්චුවල් දෙයක් නෙමෙයි. ඔයාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
ඔයා මෙතන හිතන්නේ ඔයාට ඉදිරි මාස 12දී හම්බෙන ඉන්කම් එක. ඒක තමයි මෙතනට දාන්න ඕනේ. එතකොට අපි හිතමු ඔයාට සැලරි එකට අමතරව ඔයාට බිස්නස් ඉන්කම් එකක් තියෙනවා. ප්‍රොෆිට් වලින් හම්බෙනවා යම් කිසි ගාණක් සමහරක් මාසවල 5000යි සමහරක් මාසවල 10000යි 20000යි. ඒ කියන්නේ ෆික්ස් ගාණක් නෙමෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට ඔයාට ඒකත් දාගෙන යන්න පුළුවන්. අපි හිතමු තවත් ඔයාට මොන හරි ඉන්කම් තියෙනවා. රෙන්ට් ඉන්කම් එකක් තියෙනවා. ඊළඟට ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ එක එක ඉන්කම්ස් තියෙන්න පුළුවන් අපිට. ඒ නිසා ඒ කියන්නේ ඔයාට ඉන්කම් විදිහට හම්බෙන හැමදේම මෙන්න මෙතන දාගන්න ඕනේ. එතකොට ඉන්කම් කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට තේරෙන්නේ නැත්නම් ඉන්කම් කියලා කියන්නේ ඔයාට හම්බෙන ආදායම. ඔයාගේ රෙවෙනියු එක, ඔයාගේ ආදායම. මේකට අදාළ වෙන්නේ නැහැ. ඔයා හදිස්සියේවත් බැංක් ලෝන් එකක් වගේ ගන්නවා නම් ඒකෙන් හම්බෙන සල්ලි ටික මෙතෙන්ට දාලා තේරුමක් නැහැ. මොකද හේතුව මේ බැංක් ලෝන් කියලා කියන්නේ ඔයාගේ ආදායමක් නෙමෙයි. ඒක ඔයා අනිත් පැත්තට ගෙවන්න ඕන දෙයක්. ඒක වගකීමක්. ඒ නිසා ඒ වගේ ලෝන් වලින් හම්බෙන සල්ලි නෙමෙයි. ඔයාගේ ජොබ් එකෙන් හරි බිස්නස් එකකින් හරි ඔයාට හම්බෙන සල්ලි. ඒ කියන්නේ ඔයා නැවත කාටවත් ගෙවන්න නැති කිසිම වගකීමක් නැති ඔයාට හම්බෙන දේ තමයි මෙන්න මේ ඉන්කම් විදියට දාන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන එතකොට පල්ලෙහාට ගියාම ටෝටල් ඉන්කම් කියලා ඔයාගේ දාපු ගාණ එනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා ඇලොකේෂන් කියලා. එතකොට කලින් වීඩියෝ එක බලපු කට්ටිය දන්නවා මෙන්න මේ for emergency කියන්නේ මොකද්ද? ඊළඟට essential කියන්නේ මොකද්ද? invest in yourself කියන්නේ මොකද්ද කියලා මම ඒක කලින් වීඩියෝ එකේ පැහැදිලි කරා. ඔයාට දැන් තියෙන්නේ මෙතන මේ ඇලොකේෂන් එක දාන්න. එතකොට මම කලින් ඔයගොල්ලන්ට පැහැදිලි කරා මම ගත්ත ඇලොකේෂන් එක තමයි 20 60 20 කියන ඇලොකේෂන් එක. නමුත් මම කිව්වා එතනදී ඔයාගේ ඉන්කම් එක්ස්පෙන්සස් වෙනස් වෙන්න පුළුවන්. ඔයාට තියෙන responsibilities වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට මගේ එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මෙතන බලන්නේ ඔයාට ගැලපෙන ඇලොකේෂන් එකක් මෙතන හදා ගන්න ඕනේ. ඒක තමයි දැන් අපි මෙතන ඊළඟට කරන්නේ. ඒකට මෙන්න මේක ෆිල් කරන්න කලින් එතනින් පල්ලෙහාට ගිහිල්ලා මෙතන තියෙනවා ටේබල් එකක් for emergency essential invest in yourself කියලා ටේබල් එකක්. මෙතන දැන් ඔයා දාගන්න මාසෙකදී ඔයාට හිතෙන විදියට මේවට යන දේවල්. උදාහරණයකට කලින් වීඩියෝ එකේ මම කතා කරා for emergency කියන්නේ ඔයාගේ savings වගේ දේවල්. එතකොට ඔයාට මෙතන දාන්න පුළුවන් savings එහෙම නැත්නම් ඔයා FD දාන්න හිතන් ඉන්නවා නම් FD. ඊට පස්සේ essential කියලා කියන්නේ මාසෙකට ඔයාට අනිවාර්යෙන් දරන්න සිද්ධ වෙන වියදම. ඒ කියන්නේ මාසයක් ඔයාට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් දරන්න සිද්ධ වෙන වියදම්. මේවා කිසිම ඔප්ෂන් එකක් නැහැ. ඔයාට මේවා දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේවා essentials කියලා කියන්නේ. උදාහරණයකට කෑම වියදම, electricity, water, loan ගෙවන්න තියෙනවා නම් මාසෙට ඒවා, subscription මොන හරි වාට ගෙවන්න තියෙනවා නම් මාසෙට ඒවා අනිවාර්යෙන් ගෙවන්න දෙන දේවල්. ඒ නිසා ඒව ටික තමයි මෙතනට එන්නේ. එතකොට මම ඒව ටික දාගත්තොත් මේ විදියට food, electricity මෙන්න මේ විදියට essentials කියලා කියන්නේ ඔයාට අනිවාර්යෙන් මාසෙට දරන්න වෙන වියදම් ටික මෙන්න මේ විදියට දාගන්නවා. ඊට පස්සේ invest in yourself කියලා කියන්නේ මම කලින් වීඩියෝ එකේ කතා කරපු විදියට ඔයා හිතන විදියට ඔයා ලයිෆ් එක එන්ජොයි කරන්න ඔයා මොන වගේ වියදම්ද දරන්නේ. ඒ ටික තමයි මෙතනට එන්නේ. ඒතකොට මම ඒ ටිකක් දාගත්තොත් මේ විදියට මට හිතන විදියට invest in yourself විදියට dining out, trips යන ඒවා, new hobby එකකට ඔයාට දරන්න වියදම, ඊළඟට මොන හරි අලුත් skill එකක් ඔයාට අවශ්‍ය නම් ඒකට කරන්න ඔයා ඒක වෙනුවෙන් කරන වියදම් වගේ දේවල් ඔයාට මේකට දාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට සම්පූර්ණයෙන් මේක මුලදිම ඔයාට මතක නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මේක කරගෙන යන ගමන් ඔයාට මොන හරි දේවල් මතක් වුණොත් ඒත් මෙතනට ඇඩ් කරගෙන එක වැඩි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක මේක ඇඩ් කරන් යන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ මේ ටේබල් එක ෆිල් වෙනකම්. මේ ටේබල් එකෙන් පල්ලෙහාට data දාලා තේරුමක් නැහැ. මෙන්න මේ ටේබල් එක ඇතුලේ තමයි ඔයා data ටික මේ විදිහට දාන්න ඕනේ. මේ විදිහට ඔයා ෆිල් කරාට පස්සේ දැන් බලනවා ඔයාටම ගැලපෙන ඇලොකේෂන් එක අපි හදාගන්නේ කොහොමද කියලා. ඒකට එතනින් පල්ලෙහාට පොඩ්ඩක් ගියාම මෙන්න මේ essentials කියලා අපි මෙතන දැම්මේ. මෙන්න මේ ටික. ඒ ටික තමයි මම මෙතනට ලින්ක් කරලා තියෙන්නේ. ඒක ඔටෝමැටිකලි මෙතනට එනවා. ඔයා දානකොට එතකොට ඔයාට තියෙන්නේ monthly income එක දැම්මා වගේම monthly essentials වලට ඔයා කොච්චරක් වියදම් කරනවද කියලා දාන්න. එතකොට food වලට අපි හිතමු ඔයාට මාසෙකට 20000ක් යනවා කියලා. ඊට පස්සේ electricity වලට 1500යි. එතකොට මෙන්න මේ විදිහට ඔයාට තියෙන්නේ දැන් monthly මම මෙතනට monthly කියලා දාන්න. එතකොට ලේසි තව දුරටත් monthly essentials වලට, ඒ කියන්නේ මාසෙකට ඔයාට මෙන්න මේවා කලින් දාපු මෙන්න මේ වියදම් වලට essential විතරයි මෙතන. අනිත් ඒවා නෙමෙයි. මොකද essential කියන එක ඔයාට අනිවාර්යෙන් දරන්න වෙන වියදමක් නිසා තමයි මම ඒක ගත්තේ මෙතනට. එතකොට සම්පූර්ණයෙන් essential වලට ඔයා හිතලා estimate කරලා දාන්න මෙන්න මේකක් මෙච්චරක් විතර මට යයි කියලා ඔයාට හිතෙන විදියට දාන්න ඕනේ.
ඒක දැම්මම මෙතන වැටෙනවා percentage එක allocation for essential කියලා මම හදලා තියෙනවා 53ක. ඒ කියන්නේ ඔයාගේ salary එකෙන් 100ට, ඒ කියන්නේ ඔයාගේ income එකෙන් total income එකෙන් 153ක් යනවා essential වලට. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ percentage එක පාවිච්චි කරලා මෙතන essential කියන එක fill කරගන්න. එතකොට මේක දැන් ඔයාට අනුව හදාගත්ත percentage එකක්. මොකද ඔයාගේ income එකයි ඔයාගේ මාසකට යන වියදමයි සලකා බලලා තමයි මේ percentage එක දැන් අපි හදාගත්තේ. ඒතකොට මගේ percentage එක ඔයාට ගැලපෙන්නේ නැති නිසා. ඒතකොට මේ percentage එක මෙතෙන්ට දැම්මම එතන ඔයාට පල්ලෙහෙන් පෙනෙනවා මේ check එකේ 47ක් තියෙනවා තව. අපි මෙතන එතනින් පොඩ්ඩක් පල්ලෙහාට ගියම මම මේ allocation එකේ මෙතන තියෙන percentage ටික මෙතන තියෙන්නේ percentage අනුව එන value එක. එතකොට essential වලට ඔයාට මාසෙට යනවා 79500ක්. එතකොට ඒක වියදම් වුණාම තව 70500ක් ඔයාට ඉතුරුයි. එතකොට ඔයාට පුළුවන් මේ 70500න් ඔයාට හිතන්න පුළුවන් for emergency වලට කීයද invest in yourself වලට කීයද කියලා. ඒතර මම මෙන්න මේ විදියට මේ 47000න් 147න් මම 47ක් දාගන්නවා. sorry 27ක් දාගන්නවා for emergency වලට. ඊට පස්සේ 20ක් දානවා invest in yourself වලට. මෙන්න මේ විදිහට. එතකොට allocation එක එන්නේ for emergency වලට 40500යි, essential වලට 79500යි, invest in yourself වලට 30000යි. සම්පූර්ණ එකතුව 150000යි. එතකොට මේක තමයි ඔයාගේ allocation එක මාසකට ඔයා වියදම් කරන්න සහ save කරන්න යන ගාණන් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාට හිතෙනවා නම් මේ 40500 මීට වඩා මට invest in yourself වලට මාසකට එහෙම 30000ක් මට වියදම් වෙන්නේ නැහැ, මේක අඩු කරගන්න ඕනේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන්නේ මෙතන මෙන්න මේ percentage එක වෙනස් කරලා 10%ක් වගේ ඕනනම් මේකට අරගත්තොත් මෙතන ඔයාට invest in yourself වලට 15000ක් යනවා. ඊට පස්සේ තව 10ක් මෙතන ඉතුරු වෙනවා. ඒ 10 වට පුළුවන් මෙතන 37 වෙන විදියට දාගන්න. එතකොට මෙතන මේ check එක බිඳුව වෙන්න ඕනේ. ඔයාගේ සම්පූර්ණ income එක allocate කරාම මෙහෙම මේ විදියට මේ categories වලට මෙන්න මේ check එක බිඳුව වෙන්න ඕනේ. එතකොට තමයි මේක වැඩ කරන්නේ. මේක වෙනස් වෙලා තියෙනවා නම් මේක minus හරි වෙන plus ගාණක් තියෙනවා නම් ඔයා මෙතන බලන්න මේ එකතුව සමාන වෙන්නේ නැහැ 100ට. ඒක තමයි ඒකට හේතුව. එතකොට මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ allocation එක දාගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක මෙන්න මේ අනිත් period වලටත් මෙන්න මේ විදිහට copy paste කරනවා. එතකොට දිගටම මේ විදිහට තමයි යන්නේ. එතකොට දැන් ඔයාට පේනවා ඔයාගේ spending වලින් ඔයාට හම්බෙන income එක 150000න් ඔයා හැම මාසෙකම M4 emergency කියන fund එකට එහෙම නැත්නම් ඔයාගේ FD දානවා නම් නැත්නම් saving දානවා නම් ඒකට 55500ක් ඔයා වෙන් කරා. 79500ක් වෙන් කරා ඔයාගේ අත්‍යවශ්‍ය වියදම් වලට. ඔයා වෙනුවෙන් කරගන්න වියදම් වලට 15000ක් වෙන් කරලා තියෙනවා. එතකොට මාස 12 අවසානයේ අපි බැලුවොත් ඔයාගේ savings ඔයාට එකතු වෙනවා 6,66,000ක් සහ ඔයා මාසෙට වියදම් කරනවා සම්පූර්ණයෙන් ඔයාගේ living expense වලට 9,54,000ක්. ඊළඟට ඔයා ජීවිතේ enjoy කරන්න 1,80,000ක් ඔයා spend කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් සම්පූර්ණ total එක එන විදිය. එතකොට සම්පූර්ණ ඔයාගේ අවුරුද්දක income එක 18,000යි. ඒකෙන් ඒක ඔයා පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේක අනාගතය ගැන අපි මේ කතා කරන්නේ. මේ කරපු විදිය නෙමෙයි ඔයා මේ කරන්න යන විදිය. මේ විදිහට තමයි ඔයා දැන් පාවිච්චි කරන්න යන්නේ. මේ plan එකක් තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඔයා fill කරගත්තම ප්‍රශ්න ඉවරයි. මේ sheet එකෙන් ඔයා කරන්න ඕන ටික දැන් ඔයා කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයා fill කරගන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා මේ income එක දැම්මා. ඊට පස්සේ මෙතන අවශ්‍ය categories ටික මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මේ essential වල percentage එක ඔයා හොයාගන්න ඕනේ. මොකද මගේ percentage ඔයාට හරියන්නේ නැහැ. ඔයාටම ගැලපෙන එකක් හොයාගන්න ඕනේ. ඒකෙදි ඔයාගේ monthly income එක දාලා monthly ඔයාට යන වියදම් ටික අනිවාර්යෙන් දරන්න සිද්ධ වෙන වියදම් ටික දාගත්තම ඒක ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා ඒ percentage එක දානවා මෙන්න මේ තියෙන essential එකට. ඊට පස්සේ එන balance එක මෙන්න මේ දෙකට බෙදලා ඔයාට කැමති විදිහකට දාගන්න පුළුවන්. ඔයාට ඒ දාගත්තට පස්සේ ඒ percentage ටික ඔයාට බලා ගන්න පුළුවන් ඒ වලට යන ඇත්තම ගාණ කීයද කියලා. ඊට අමතරව මෙතන තියෙනවා total එක සම්පූර්ණ මාස 12 අවසානයේදී ඔයා දරලා තියෙන වියදම් ටික ඔය save කරලා තියෙන දේවල් ටික. එතකොට මෙන්න මේක මේ විදිහට කරාට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ track කියන sheet එකට යන්න. මේ track කියන sheet එකට ගියාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙතන තමයි ඔයා daily ඔයාගේ expenses income ටික හැමදේම ඔයා update කරන් යන්න. එතකොට ඉස්සෙල්ලාම අපි ගත්තොත් ඕගස්ට් මාසේ අපි සාමාන්‍යයෙන් salary එකක් ගන්න කෙනෙක් නම් ජුලයි අන්තිමට හම්බෙන salary එක ඒක පාවිච්චි කරන්නේ ඕගස්ට් මුල. ඕගස්ට් month එකට පාවිච්චි කරන්නේ ජුලයි අන්තිමට හම්බෙන salary එක. ඒක නිසා අපිට පුළුවන් ඉස්සෙල්ලාම salary එකකින් පටන් ගන්න. ඔයාට salary එකක් හම්බ වෙනවා නම් ඔයාට ඒකෙන් පටන් ගන්න පුළුවන්. හදිස්සියවත් ඔයාට monthly salary එකක් නෙමෙයි නම් weekly හම්බ වෙනවා නම් salary එක නැත්නම් fortnight හම්බ වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හම්බ වෙන වෙලාවෙදී ඒ ටික දාගෙන යන්න තියෙනවා.
දැනට මම ලංකාවේ බහුතරයකට සැලරි එක හම්බෙන්නේ මාසේ අන්තිමට නිසා මම පටන් ගන්නම් ඒ විදියට. එතකොට අපි හිතමුවාට ජුලයි අන්තිමවට සැලරි එක හම්බුණා. ජුලයි අන්තිමට. ඒක අපි පාවිච්චි කරන්නේ ඕගස්ට් මාසෙට. ඒ නිසා මම දාගන්න මෙතන ඩේට් එක විදියට ඕගස්ට් පළවෙනිදා කියලා මෙන්න මේ විදියට. ඊට පස්සේ ටයිප් එක විදියට දැන් ඔයාලට මෙතන කිසි දෙයක් ලියන්න, ඒ කියන්නේ ටයිප් කරන්න නෑ. ඔයාලට තියෙන්නේ මෙතන මම ඩ්‍රොප් ඩවුන් දීලා තියෙනවා ඔයාලට කැමති විදියට චූස් කරන්න. එතකොට ඔයා දැන් මෙතන රෙකෝඩ් කරන්න යන්නේ ඔයාගේ ඉන්කම් එක. එතකොට මෙතන ඉන්කම් කියන එක සිලෙක්ට් කරනවා. කැටගරි වල ඔයා දැන් මෙතන දාලා තියෙන මෙන්න මේ කැටගරිස් ටික තියෙන ඉන්කම් වලට දාලා තියෙන සැලරි ඇන්ඩ් බිස්නස් ඉන්කම් කියලා. එතකොට ඒක ඔටෝමැටිකලි මෙතනට එනවා ඔයාට පෙන්නනවා. ඒකෙන් ඔයා සැලරි එක සිලෙක්ට් කරා amount එක විදියට 1,50,000 මෙන්න මේ විදියට දැම්මා. දෙවෙනියට අනිවාර්යෙන් ඔයා කළ යුතු දේ තමයි ඔයාගේ ඉන්කම් එකෙන් ඔයා අර හිතාගත්ත විදියට ඔයා බජට් කරගත්ත විදියට දැන් සේවිංග්ස් වලට FD එකක් දාලා හරි නැත්නම් සේවිංග්ස් වෙනම account එකකට හරි ඔයාගේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරලා හරි ඔයාගේ සේවිංග්ස් ටික දැන් ලොක් කරගන්න ඕනේ. නැත්නම් ඔයාට ඒක වියදම් වෙලා යනවා. ඒ නිසා විතර ප්ලෑන් එකේ තියෙන්නේ ඔයා පළවෙනි මාසේ ඕගස්ට් වල for emergency වලට 55,500ක් වෙන් කරනවා කියලා. ඒ නිසා ඕගස්ට් පළවෙනිදම ඔයාට පුළුවන් මෙන්න මේ විදියට මෙතන එතකොට ඔයාට දැන් ඉන්කම් නෙමෙයි ඒක for emergency කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔයා FD එකක්ද සේවින් එකක්ද දාන්නේ මත මෙන්න මේක FD කියලා දැම්මොත් 55,500ක් මේ විදියට දැම්මා. 55,500යි. එතකොට ඔයාට දැන් පේනවා මෙතන emergency කියන එක සිලෙක්ට් කරාම ඔයාට ආවා savings and FD කියලා. ඒකට හේතුව තමයි මෙතන ඔයා දැම්මේ savings and FD. ඔයා හදිස්සියට මෙතනට stock කියන එක මෙහෙමත් තව අලුත් එකක් දාලා තිබ්බොත් එතකොට මෙන්න මෙතන ඔයා බැලුවොත් මේ stock කියන එකත් automatically මෙතනට එනවා. එතකොට 55,500 එතනට වෙන් කරා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන දැන් මේ මම වෙන් කරනවා කියලා කියන්නේ ඔයාට දැන් සැලරි එන account එකක් තියෙනවනේ. ඒ account එකෙන් ඔයා අනිවාර්යෙන් වෙන account එකකට මේක transfer කරගන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් අලුතෙන් එක්ක saving account එකක් හදන්න. එහෙම නැත්නම් ඔයාට කැමති නම් කෙලින්ම FD එකක් දාන්න 55,500න් 50,000ක FD එකක් දැම්ම 5,500ක් වෙන saving account එකක තියෙන හදිසියක් වුණොත් ගන්න 50,000 FD එකක් දැම්මා. ඒ විදිහට ඕනනම් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට එමර්ජන්සි එකට දැම්මට පස්සේ මෙතනින් එහා ඔයාට තියෙන්නේ ඔයාගේ මාසේ වියදම සම්පූර්ණයෙන් මේකේ රෙකෝඩ් කරන් යන්න. ඒතර උදාහරණයකට අපි හිතමු ඕගස්ට් 2 essential වලට යනවා. essential වා සිලෙක්ට් කරපු ගමන් මෙතන ඔයා අර දාපු කැටගරිස් ටික ඔක්කොම පෙන්නනවා. ඒතර ෆුඩ් වලට ගියා අපි හිතමු 20000ක් ගියා. ඊළඟට ඒ දවසේම එතකොට මම මෙන්න මේ විදියට expenses මේ වගේ දේවල් වලට යයි කියලා මම පොඩ්ඩක් නිකන් dummy assumptions ටිකක් ඒ කියන්නේ input ටිකක් මම දැම්මා. එතකොට මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් ඕගස්ට් ඒ හැම දවසකම කරපු expenses ටික වෙන වෙනම එක දවසක ඔයා expenses ගොඩාක් කරා නම් දේවල් වලට ඔය කිසි ප්‍රශ්න නැහැ. හැම එකක්ම එකින් එක ඔයාලට දාගෙන යන්න තියෙනවා. එතකොට ඕගස්ට් 2 ඔයා expenses 2-3ක් කරා නම් ඒ ටික හැමදේම මේ විදිහට දාන. එතකොට මේ list එක ඕගස්ට් වල මේ list එක සෑහෙන ලොකු list එකක් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට ඔයා දාගත්තට පස්සේ මෙතනදී ගොඩක් කට්ටියට හිතෙන්න පුළුවන් දැන් අර මම කලින් plan කියන එකේ දාගත්තනේ ඒ ඔක්කොම ඒකට සමාන වෙන්න ඕනද කියලා. එහෙම දෙයක් නැහැ. අපි එතන දාගත්තේ නිකන් ඔයාගේ percentage එකක් හොයාගන්න විතරයි. ඒක දැන් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අමතක කරලා දාන්න. percentage දැන් අපි හොයලා ඉවරයි. මෙතන ඔයාලට තියෙන්නේ actual දේවල් ටික මෙතන දාගෙන යන්න. මෙන්න මේ විදිහට දාගෙන ගියාම මාසෙන් දැන් භාගයක් විතර ගියාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න ඕන ඔයාගේ දැන් කොහොමද ස්ටේටස් එක කොහොමද ඔයාගේ ෆයිනෑන්ෂල් මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඩෑෂ්බෝඩ් කියන එකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මේ කහ පාට එකේ ඔයාලට පුළුවන් මාස සිලෙක්ට් කරන්න. දැන් අපි ෆිල් කරන්නේ මේ ඕගස්ට් නිසා මෙන්න මේ ඕගස්ට් කියන එක මම සිලෙක්ට් කරනවා. ඔයා සෙප්තැම්බර් මාසේ නම් ඕන ඔයාලට සෙප්තැම්බර් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මෙතන ඔයා සෙප්තැම්බර් මාසේ කිසි දෙයක් තාම දාලා නැති නිසා ඒකට අදාළ දේවල් මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ ඕගස්ට් නිසා විතරක්. ඕගස්ට් නිසා මම මේක ඕගස්ට් කියන එක සිලෙක්ට් කරනවා. එතකොට මේක තමයි ඩෑෂ්බෝඩ් එක. මේක තමයි සමරි එක. එතකොට මේකේ මේන් සමරි එක තමයි මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල තමයි මේන් සමරි එක. එතකොට මෙතන ඔයාට පේනවා ටාගට් කියලා කියන්නේ මෙතන ඔයා කලින් ප්ලෑන් කරපු දේ. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන් මාසෙ මුලදී ඔයා ප්ලෑන් කරපු දේ. ඒ කියන්නේ මෙන්න මේ ප්ලෑන් කියන එකේ ඔයා දාපු දේවල් ටික තමයි මෙන්න මේ මෙතෙන්ට ටාගට් එක යට තියෙන්නේ. එතකොට ඔයා ප්ලෑන් කරා ඉන්කම් එක මෙච්චරක් එනවා. ඒකෙන් එමර්ජන්සි වලට මෙච්චරක් යනවා. essential වලට මෙච්චරක් යනවා. invest in yourself වලට මෙච්චරක් යනවා. ඒතර බැලන්ස් එකක් නැහැ.
1,50,000 මේ වලට වියදම ගියාම බැලන්ස් එකක් නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා ඇක්චුවල් කියන්නේ ඔයා දැන් මේ රෙකෝඩ් කරපු දේවල් ටික තමයි මෙතනට ඔටෝමැටිකලි එන්නේ. මෙතන දුවාට පේනවා ඔයා රෙකෝඩ් කරලා තියෙනවා ඉන්කම් එක විදිහට 1,50,000ක් ඔයාට ආව සැලරි එක. ඊට පස්සේ ඔයා එකෙන් වෙන් කරා for emergency වලට 55,500ක් ඒක දැන්ට අවිලා තියෙනවා. essential වලට ඔයා දැනට වියදම් කරලා තියෙනවා 46,000ක්. ඊට පස්සේ invest in yourself වලට ඔයා 10,000ක් වියදම් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික එන්නේ මෙන්න මේ ඔයා දාන මෙන්න මේව ටික අනුව. ඒක ඔටෝමැටිකලි එතනට එනවා. ඊට පස්සේ මෙතන බැලන්ස් ලෙෆ්ට් එකේ මෙතන තියෙන 38500ක්. එතකොට මේ මාසේ ඔයාට හම්බුනේ 1,50,000න් ඔයා මෙන්න මේ වේදන් ටික කරාට පස්සේ ඔයාට අන්තිමට ඉතුරු වෙලා තියෙනවා 38500ක් දැනට. මෙතන වේරියන්ස් එක දැක්කොත් ඒ කියන්නේ වේරියන්ස් එක කියලා කියන්නේ ටාගට් එකයි ඔයාගේ ඇක්චුවල් එකයි දෙක අතර තියෙන වෙනස. මෙතන for emergency වල වේරියන්ස් එක බිඳුවයි. මොකද ඔයා හිතපු විදිහටම ඔයා ඒ ගාන සේව් කරා. ඊට අමතරව මෙතන පල්ලෙහා තව 79000ක් ඔයා ටාගට් ප්ලෑන් කරා වියදම් කරන්න එසෙන්ෂල් වලට. ඔයා තාම හැබැයි වියදම් කරලා තියෙන 46000. ඒ නිසා ඔයාට ඉතුරු වෙලා තියෙනවා 33500ක් තව ඔයාට වියදම් කරන්න පුළුවන් එසෙන්ෂල් වලට. එතකොට එතනින් එහාට වියදම් කරන්න බෑ ඒකට. ඒ නිසා පුළුවන් තරම් දැන් බලන්න ඕනේ 33500ට මෙතනින් ඉස්සරහා මාසේ සම්පූර්ණ වියදම මැනේජ් කරගන්න. ඊට පස්සේ invest in yourself වලට ඔයා කලින් ඔයා ප්ලෑන් කරා 15000ක් වියදම් කරනවා කියලා. ඇක්චුවල් දැන් ඔයා 10000ක් වියදම් කරලා already. තව ඔයාට 5000යි ඕනනම් තියෙන්නේ වියදම් කරන්න ඔයා වෙනුවෙන් ඔයා එන්ජොයි කරන දෙයකට. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක පෙන්නන්නේ. ඊට අමතරව මෙතන මම පොඩි කමෙන්ට්ස් ටිකක් ඔයාට පේන විදිහට මෙහෙම දාලා තියෙනවා. මෙතනින් ඔයාට පොඩි අර මොටිවේෂන් එකක් කෙන විදිහට තමයි මම ඒක දාලා තියෙන්නේ. මෙතන හේ ලහිරු කියන මේ ලහිරු කියන එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඔයා නම දැම්මම ඒක එතනට එනවා ඔටෝමැටිකලි. එතකොට අපි හිතුව මෙන්න මේ ඇක්චුවල් වල ඔයාට එනවා මෙන්න මේ 46000ක් තියෙනවා එසෙන්ෂල් වලට. දැන් ඔයාට හිතා ගන්න බෑ 46000 මොකටද ඔයා වියදම් කරේ කියලා. එතකොට ඔයාට දැන් ආයෙ සිද්ධ වෙන එක්ක ට්‍රැක් එකට ගිහිල්ලා මේ එසෙන්ෂල් කීනේවා බල ගාන හදා ගන්න. ඒ නිසා තමයි මම මෙතන පල්ලෙහෙන් ඔයාට ඒකේ බ්‍රේක් ඩවුන් එක දාලා තියෙනවා. එසෙන්ෂල් වලට ගියොත් මේ තියෙන එසෙන්ෂල් එතන 46000 තමයි ටෝටල් එක. ඒකේ බ්‍රේක් ඩවුන් එක මෙන්න මේ විදිහට ෆුඩ් වලට ඔයා 25000ක් වියදම් කරලා ඉලෙක්ට්‍රිසිටි වලට 2500යි. මෙන්න මේ විදිහට අනිත් එක්ස්පෙන්සස් වලට ඔයා කරපු වියදම ඔටෝමැටිකලි මෙතනට එනවා. අද ඔයා අතන ෆිල් කරනකොට ඔටෝමැටිකලි මෙතනටත් එනවා. ඒ විදිහට invest in yourself වලට ඔයා කරපු වියදම් ටිකේ බ්‍රේක් ඩවුන් එකක් පෙන්නනවා. essential වලත් පෙන්නනවා. ඊට පස්සේ for emergency වලත් පෙන්නනවා. එතකොට මේ හැමදේම පෙන්වන්න ඔයා මේ කරන සිලෙක්ෂන් එක අනුව මෙතන කරනවා. ඔයා ඊළඟ මාසේ සිලෙක්ට් කරොත් කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද තාම ඔයා ඒක ෆිල් කරලා නැති නිසා මේ ට්‍රැක් එකේ ඔයාට සිද්ධ වෙනවා සෙප්තැම්බර් මාසේ ඒව ටික ෆිල් කරාට පස්සේ එතන ඒක සිලෙක්ට් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් බලා ගන්න ඔයාගේ හැම මාසෙම ඔයා ප්ලෑන් කරපු එකත් ඇක්චුවල් එකත් ඒ දෙක අතර වෙනසත් ඊට අමතරව මෙන්න මේ හැම එකකම බ්‍රේක් ඩවුන් එක මෙතන පල්ලෙහා තියෙනවා. උදාහරණයකට මේ සැලරි එක ඉන්කම් එකේ බ්‍රේක් ඩවුන් එක ඔයාට සැලරි වලින් තමයි ඒක සම්පූර්ණයෙන් හම්බෙලා තියෙන්නේ. ඒක මෙතන පෙන්නනවා. ඊට අමතරව තව ඉන්කම් ඔයාට තියෙනවා නම් ඒව ටික ඔයා මෙතන රෙකෝඩ් කරද්දී ඒක ඔටෝමැටිකලි මෙතනට එනවා. ඊට අමතරව මෙන්න මේ ට්‍රැක් එකේ මට තව දෙයක් කියන්න බැරි වුණා. මෙතන තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් කියලා දෙයක්. ඩිස්ක්‍රිප්ෂන් කියලා කොලම් එක. මේකෙදි ඔයාට පුළුවන් මේ හැම එක්ස්පෙන්ස් එකකටම එහෙම නැත්නම් ඔයා කරන විශේෂ මොකක් හරි වියදමක් තියෙනවා නම් ඒක ඩිස්ක්‍රිප්ෂන් පොඩි නෝට් එකක් දාගන්න. මොකද හේතුව ඔයා සම්පූර්ණ මාසේ ඔක්කොම මෙහෙම රෙකෝඩ් කරාට පස්සේ ඔයාට බලා ගන්න ඕන නම් විශේෂ මොනවා හරි දෙයක් බලා ගන්න ඕන නම් ඔයාට අමතක වෙන්න පුළුවන් මොකද්ද මේ වියදම කියලා. ඒ නිසා තමයි මම මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් කියලා දාලා තියෙන්නේ. උදාහරණයකට අපි මෙතන ඔයා සම්පූර්ණ මාසෙම රෙකෝඩ් කරාට පස්සේ ෆුඩ් වලට ගිහලා තියෙනවා 25000. දැන් ඔයාට මෙහෙම බ්‍රේක් ඩවුන් එක තිබ්බට දැන් මේ බ්‍රේක් ඩවුන් එක ඔයාට මදි. ඔයාට දැන් බලා ගන්න ඕනේ ඇත්තට මේ ෆුඩ් වලට ගිය වියදම පොඩ්ඩක් ඔයාට තව පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ඕනේ මොනවද මේක ASCII තියෙන්නේ කියලා. ඒතර ඔයාට පුළුවන් මෙන්න මේ ට්‍රැක් එකට ගිහිල්ලා මෙතන තියෙනවා ටයිප් එක මෙතන තියෙනවා පොඩි ඩ්‍රොප් එකක්. ඩ්‍රොප් ඩවුන් එකක්. මේකේ මේ ටික් කරලා තියෙන ඒවා ටික අන්ටික් කරලා එසෙන්ෂල් කෙනෙක් විතරක් ටික් කරනවා. එතකොට එසෙන්ෂල් වලට අදාළ ටික විතරක් එතනට එනවා. ඊට පස්සේ මේ කැටගරි එකේ තියෙනවා මෙන්න මේ විදිහේ කැටගරිස්. මෙතනින් ඔයාට දැන් ඕනේ ෆුඩ් නේ. ඒ නිසා ෆුඩ් කියන එක විතරක් මෙහෙම සිලෙක්ට් කරනවා. එතකොට දැන් එනවා ඔයා මේ මාසේ එතකොට මෙතන ඔයාට පුළුවන් ඊට අමතරව මේ මාසෙත් මෙතන දාගන්න ඕගස්ට් නම් ඕගස්ට් කියන එකත් සිලෙක්ට් කරන්න පුළුවන්. තව ඔයා මාස දාලා තියෙනවා නම් එතකොට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරාම සම්පූර්ණ ෆුඩ් වලට ගියපු වියදම ඔයාට පේනවා මේ විදිහට. එතකොට ඔයා මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකත් මෙහෙම එකින් එක දාලා තිබ්බොත් ඔයාට හිතා ගන්න පුළුවන් මේකට ගියපු වියදම මේක කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බලපු ගමන් ඔයාට සමහරක් විට මතක් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව මම තාම මෙතන ට්‍රාන්සැක්ෂන් දෙක තුනක් පොඩි ගාණක් මම දාලා තියෙන නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් සම්පූර්ණ මාසෙම ඔයා මේ විදිහට රෙකෝඩ් කරාම මේක ටිකක් දිග් වෙන නිසා ඕක තමයි එතකොට ට්‍රැක එකෙන් වෙන දේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයා මේක පාවිච්චි කරන්න ඕනේ. මේ ට්‍රැක එක පාවිච්චි කරනකොට මේකට අනිවාර්යෙන් ඔයා
දවසේ වෙලාවක් වෙන් කරන්න මේකට. එහෙම නැත්තම් සමහර දවස්වල වට මේක මිස් වෙනවා. සමහර දවස්වලට අමතක වෙලා යනවා. ඊට පස්සේ දවස් දෙක තුනකින් කරනකොට ආයේ එක්ස්පෙන්සස් ටික මතක නැහැ. ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් ගෙදර මම working from home කරන කාලේ මම කරේ උදේ පාන්දර නැගිට්ට ගමන් මේක ඉස්සෙල්ලාම ඕපන් කරලා කලින් දවසේ වුණ වේදන් ටික මම දාගන්නවා. ඒ වගේ දෙයක් තමයි මම කරේ. ඊට අමතරව වාට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් එලාම් එකක් හරි රිමයින්ඩර් එකක් වගේ හැම එකම වෙලාවක තියාගන්න. එතකොට මේක වාට හැබිට් එකක් වෙනවා මේක වැඩි දිගටම කරන් යන්න. එහෙම නැත්නම් ඔයා අපි හිතමු ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් එතකොට වාට පුළුවන් ඔයාගේ ඔෆිස් ලැප් එකේ මේක සේව් කරලා ඔයා ඔෆිස් එකේ ලන්ච් එක ගත්තට පස්සේ එහෙම නැත්නම් උදේ පාන්දර ඔෆිස් ගිහපු ගමන් හරි නැත්නම් ලන්ච් එක ගත්තට පස්සේ පොඩ්ඩක් නිකන් අපිට කම්මැලි කමක් වගේ එනවා. එතකොට ඒ වෙලාවේ මේක පොඩ්ඩක් ෆීල් කරන්න ඒ ටයිම් එක තියාගත්තොත් ඔයාට කලින් දවසේ ලන්ච් එක ගත්ත වෙලේ ඉඳන් පස්සේ වේදන් ටිකයි අද උදේ කරපු වේදන් ටිකයි ඔක්කොම ඒකේ එන්ටර් කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට අනිවාර්යෙන් ඔයා තියාගන්න ටයිම් එකක් මේක ෆීල් කරන්න. එහෙම නැත්නම් මේක මිස් වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව මම මේක ෆීල් කරන්නේ සාමාන්‍යයෙන් දවස් 5 තමයි මම මේක ෆීල් කරන්නේ. සැටර්ඩේ සන්ඩේ වැඩි මම මේක ෆීල් කරන්නේ නැහැ. මොකද මම වැඩ කරන දවස් 5 තමයි මේක ෆීල් කරන්නේ. ඒතර මට ලේසි ලැප් එක ඔන් කරගෙන මේ වැඩේත් කරන්න පුළුවන්. එතකොට ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ කියන දවස් තුන මම ෆීල් කරන්නේ මන්ඩේ. එතකොට ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ තමයි සාමාන්‍යයෙන් අපි එක්ස්පෙන්ස් වැඩිපුරම කරන දවස් තුන. ඒ සතියේ ඔයාට විශේෂ ට්‍රිප් එකක් හරි මොකක් හරි දෙයක් නැත්නම් අපි සාමාන්‍යයෙන් ජීවිතේ වැඩියෙන්ම එක්ස්පෙන්ස් කරන්නේ ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ. එක්ක ෆ්‍රයිඩේ හවස නැත්නම් සැටර්ඩේ සන්ඩේ ඔය shopping ගිහිල්ලා හරි මොකක් හරි ට්‍රිප් එකක් යනවා. ඒ හැමදේම කරන්න. එතකොට මම කරන වැඩක් තමයි ෆ්‍රයිඩේ උදේ පාන්දර මම මේක ෆීල් කරනවා. එතකොට බ්‍රහස්පතින්දා වෙනකම් මම සම්පූර්ණ දේවල් ෆීල් කරලා තියෙනවා. එතකොට ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ මම ෆීල් කරන්නේ මන්ඩේ. ඒ නිසා මම මේක ෆ්‍රයිඩේ ෆීල් කරාට පස්සේ මම මේකේ මෙන්න මේ සමරි එක මෙන්න මේ කෑල්ල මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ කෑල්ල මම ෆොටෝ එකක් ගහ ගන්නවා. මගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහ ගන්නවා. එතකොට මට පේනවා මට දැනට තියෙන වේරියන්ස් එක මට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මට මේ දවස් තුනේ වේදම් කරන්න පුළුවන් මෙන්න මෙච්චරයි කියන එක මට බලා ගන්න පුළුවන්. ඒක මට මතක හිටිනවා. මොකද ෆෝන් එක දිහා බලපු ගමන් මේ ෆොටෝ එක දිහා බලපු ගමන් දන්න මට තව 5000 මෙතන වේදම් කරන්න තියෙන. ඊට වඩා වේදම් කරන්න බෑ. අනිත් එක මේ 5000 තියෙන මේ සතියට නෙමෙයි මුළු මාසෙටම. ඒ නිසා පුළුවන් තරම් මේ ලිමිට් එකේ ඉන්න ඕනේ කියලා පොඩි කන්ට්‍රෝල් එකක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම එහෙම කරන්නේ. සිකුරාදාට මම සාමාන්‍යයෙන් එහෙම ෆොටෝ එකක් ගහ ගන්නවා මේකේ සමරි එක. ඒතකොට මට ඔළුවට යනවා මට මෙච්චරයි වේදම් ගන්න පුළුවන් මේ දවස් තුන නැත්තම් අපිට මේක අමතක වෙලා ඊට වඩා වේදම් කළා කමක් නැහැ කියලා වට හිතෙනවා. නමුත් ඒක පේන් එක එන්නේ අන්තිමට අර සේවිංස් වලින් සල්ලි ගන්න වුණොත් එහෙම තමයි ඒක අපරාධ කියලා හිතෙන්නේ. ඒ නිසා ඒ විදිහ දෙයක් මම කරනවා. ඒක ඕනටත් ඕනනම් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් එක තියාගන්න ඕනනම් සිකුරාදාට වගේ මේකේ ෆොටෝ එකක් ගහගන්න. සෙනසුරාදාට දවල්ට සෙට් වෙන්න හරිය නැත්නම් ට්‍රිප් එකක් යනවා හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒතර ඔයාලට තේරෙනවා ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිය. එතකොට ඕක තමයි ට්‍රැකර් එකෙන් වෙන්නේ සහ ඒක කරන විදිය. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න පුළුවන්. ඊට අමතරව මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඊට අමතරව අවසාන වශයෙන් කියන්න ඕනේ මේක පුළුවන් තරම් ඔයාගේ යාළුවොත් එක්ක ඔයාගේ family එකේ කට්ටියත් එක්ක share කරන්න පුළුවන් තරම්. මොකද හේතුව මේක ඕනම කාලෙක පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. සහ මේක ඕනනම් gift එකක් විදිහට උනත් කාට හරි දෙන්න පුළුවන් දෙයක්. එයාගේ personal finance manage කරන්න. එතකොට මම හිතනවා මේක ඔයා පාවිච්චි කරනවා වගේම ඔයාගේ වටේ ඉන්න ඔයාගේ circle එකේ ඉන්න කට්ටියත් එක්ක share කරන්න. මොකද අපි මෙතන බලන්නේ මම දැන් මෙතන මේක මට දැන් ඇවිල්ලා තියෙන emails ඔක්කොට මම මේක share කරනවා. එතකොට ඒ විදිහට ඔයත් කීප දෙනෙක් අතර share කරොත් ගොඩක් දෙනෙක් ඒගොල්ලන්ගේ මේ ජීවිතේ මම අර කලින් කිව්ව ප්‍රශ්න වලට මුහුණ දෙන කට්ටිය ඒ ප්‍රශ්න වලින් ගැලවිලා හරි මාර්ගයක ඉස්සරහට ගමන් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න බලන්න අනිත් කට්ටියත් එක්ක. ඕක තමයි මට මේ වීඩියෝ එකෙන් කරන්න ඕන උනේ. මේ වීඩියෝ එකත් එක්ක මට මේක දෙන්න ඕන වුණා. මොකද නැත්තම් මේක නිකම්ම දීලා ඔයගන්ට තේරුමක් නැහැ. හිතා ගන්න බෑ කොහෙන්ද පටන් ගන්න කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.